සිත කියන්නේ උඹටද? රාග දේශ මොහ සිතුවිලිද? රාග දේශ මොහ කියන්නේ සිතද? මායද? මාය උඹද? නැත්නම් උඹේ සිතද? මාය කියන්නේ රාග දේශ මොහ කියන කැත සිතට. සිත කැතයි. සිත ලස්සන කරගන්න පුළුවන්ද? මාය ලස්සනද? තමා තුලින් තමා නිදහස් විය යුතුයි. කෙලස් බරිත සිතෙන් නිදහස් වෙන්න මේ මොහොත තුල සිහිය පිහිටුවා ගන්න. අවදියටපත් වන්න, මෙතන නවතින්න. තමා තුලින් තමා නිදහස් වූ පසුවයි තමා තුල බුදුන් ජීවමාන වන්නේ. බුදුන් හොයන්න කිව්වේ එහෙමයි. එහෙනම් මායාව පන්වන්න, බුදුන් ගෙන්න ගන්න, සිතෙන් නිදහස් වෙන්න. සිත කැතයි. සිත සම්පූර්ණ කැත බව අවබෝධ කරගත්තාම අපිට පුළුවන් සිතට ඕන විදියට නටන්න නැතුව ජීවත් වෙන්න. කැත සිත කියන පදයට එලිපිට නටන කෙනෙක් ධන රාජා, හැංගිලා නටන කෙනෙක් සිතට යට පුතජන ඔයා තුල නැද්ද? ඉන්නය. එයා දිහා බලන් ඉන්න. බලන් ඉන්නට කියනවා සිහිය. සිහියට කියනවා භාවනාව. සිහියෙන් ලෝකයේ දිහා බලන්න, විදර්ශනාව වඩන්න. බුදුහාමුදුරුවෝ එක තැන ඉඳගෙන භාවනා කරන්න කියලා නෑ. උදේ හැරිලා නිින්දට යනකල්ම භාවනාව වෙන්න පුළුවන්. නිින්දෙන් පසු මනෝකාය සිත අරන් ගන්නවා. පංච ඉන්ද්‍රියන් තුලින් ග්‍රහණය කරගත් දේවල් ඩිස්ප්ලේ දාලා වාට පෙන්නනවා. ඒකට ඔයාලා කියනවා හීන දකින්නවා කියලා. ඇත්තටම මේ ඉන්නේ ඒ නිින්දෙන් දකින හීනේ වගේම ඉනේක. ඇහැරෙන්න, අවදියටපත් වන්න, ඇස් අරගෙන නිදියන් ඉන්නවා. අවදියටපත් වන්න, හීනේ ශූන්‍ය කර බලන්න. එතකොට ඔයා කොහෙද ඉන්නේ? ආට එන්න තැනක් නෑ. මම කියලා කෙනෙක් නෑ. ඒක අවබෝධ කරගෙන මධ්‍යස්ථව ජීවත් වෙන්න.